මහත්තයට අපේ ගෙදර නැවතිලා ඔය රිසර්ච් මොකක්ද කියන එක කරන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ. හැබැයි එක කොන්දේසියක් පිට. මං ආස නෑ මහත්තයට අනවශ්‍ය ප්‍රශ්න වෙනවට. මේ ගමේ මිනිස්සු එක්ක බොහොම පරිස්සමෙන් සංවාද කරගෙන වැඩේ කරගන්නවා නම් හොඳයි. තේරුණේ? මං එහෙම අනවශ්‍ය විදියට මිනිස්සුත් එක්ක වාද කරන්න යන මනුස්සයෙක් නෙමෙයි. අනික මං එහෙම ලේසියෙන් තරහා ගන්නෙත් නෑ. ඒ නිසා මාමා ඒ ගැන බය වෙන්න එපා. අනික මාමා ලොකු උදව්වක් කරන්නේ මට මේ ඉන්න තැන දීලා. අනිත් එක තමයි අර ගෙවට පැත්තේ තියෙන පරණ ගෙවල් පැත්තේ යන්න උවමනාවක් නෑ. මොකද ඒ ගෙදර ඉන්න මිනිස්සු දෙන්නගම කල්පනාව පොඩ්ඩක් අඩුයි. අනිත් ගෙවල් වලට ගියාට ප්‍රශ්නයක් නෑ. අනිත් දේ තමයි මහත්තයාගේ වැඩ කටයුතු උදේ වරුවේ කරගන්න. ගොම්මන් වෙලා වෙනකන් ඉන්න එපා. ගොම්මන් වෙලාවට මහත්තයා ගෙදර ඉන්න ඕනේ. තේරුණේ? ඇයි මාමා ඒ වගේ දෙයක් කිව්වේ? ගොම්මන් වෙලාව සතා සරුපයා එරි බහින වෙලාව. ඒකයි මං එහෙම කිව්වේ. මේ අර මාම යන්න එපා කියපු ගෙදර නේද? කෙල්ලෙක් නේ. කෙල්ල ලස්සන නිසා වෙන්නේ. මට බොරුවට යන්න එපා කිව්වා. අයියා මේ ගමට අලුත් වගේ නේද? දැකලා පුරුද්දක් නැහනේ. ඔව් මම මේ ගමට රිසර්ච් එකක් කරන්න ආවේ. මට මේ ගෙදර මිස් වෙලානේ. දැන් නම් පොඩ්ඩක් හවස් වෙලා වැඩි. මං හෙට අනිවාර්යෙන් එන්න. රිසර්ච් එකට පොඩි විස්තර ටිකක් ගන්න. හරි අයියේ. එහෙනම් හෙට අනිවාර්යෙන් එන්න. මම බලන් ඉන්නවා. හරි මං අනිවාර්යෙන් එන්න. මහත්තයාට හරි සතුටින් වගේ. මිනිස්සු සතුටින් තමයි ඉන්න ඕනේ. හැබැයි සතුට වගේ වෙස්සලාගෙන නපුර එන වෙලාවල් තියෙනවා මිනිසුන්ගේ ජීවිතවල. මූට නම් මාරි රිසියාවක් තියෙන්නේ. ඒක ඇත්ත මාමා. අද නම් හරිම මහන්සි. මං යනවා ඇතුළට. මාමා මම මේ පොඩි රිසර්ච් එකක් කරනවා. ඒකට විස්තර ටිකක් දැනගන්න ආවේ. පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? ඇතුළේ ඉන්නවා මගේ දුව. එනකම් බලන් ඉන්නේ. යන්න මගේ රත්තරන්. මගේ පණ. මේ මිනිස්සු දෙන්න ගෙන වෙන්නේ නැති අර මාමා කිව්වේ. මේ මං කියන දේවල් වලට තේරෙනවද? ඔය දෙන්න විතරද මේ ඉන්නේ? කෝ ඔයාගේ අර අක්කද නංගිද? එයා ඉන්නවද? අයියේ ඔය ආවද? මේ ඉන්නේ. මං ගැස්සුනා. මං අර ආවේ ඊයේ කිව්ව රිසර්ච් එකක් ගැන. ඒකට පොඩි විස්තර ටිකක් දැනගන්න. රිසර්ච් එක? ඒකට විතරමද ඔය ආවේ? ඒ කිව්වේ මට තේරුන්නේ නැහැ ඔයා කියපු දේ. මට හරි පාළුයි. මට හරි තනි. ඔයා ඉන්නවද මගෙත් එක්ක? මගේ ළඟට වෙලා? නංගි මොකද මේ වෙලා තියන්නේ ඔයාට?
තෝරේ මාත් එක්ක ඉන්න. අම්මා අම්මාට මොකද වුණේ? මම මේ කොහෙද ඉන්නේ? මොකද වුණේ? කියන දේ නාහන එක උඩින් ගියත් එකයි බිමින් ගියත් එකයි. මං කිව්ව නේද ගෙවල් පැත්තේ යන්න එපයි කියලා. එළියට යන්කෝ මේ ගැන කතා කරන්න. ඒ ගෙදර මං දැක්ක දේවල් එතකොට ඔව්. ඒ දැක්ක දේවල් හැබෑවක්. ඒ ගෙදර ඉන්න පොඩි කොල්ලට මලයක්ෂණයක් ආවෙස්ස වෙලා ඉන්නේ. ඒකේ ලේවලට පෙරේටයි. තව ටිකක් වෙලා හැම හිටියනම් ඇඟේ ලේ බින්දක් ඉතුරු වෙන්නේ නැහැ. හොඳ වෙලාවට එහා ගෙදර කොල්ලා මහත්තයා ගෙදරට යනවා දැකලා මට පණිවිඩය කිව්වේ. ඒ විගහට තමයි මං දුවගෙන ආවේ. එනකොට මහත්තයා බිම වැටිලා හිටියා. කොල්ලයි මායි මහත්තයා උස්සන් ඇවිල්ලා ගුරුන් වහන්සේට කතා කරලා කරන්න උවමනා දේ කරා. ඇඟට එහෙම වැහුණා නම් ගුරුන් වහන්සේටවත් අයින් කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක ටික කතාවක්. මහත්තයාට ඒ වගේම වැඩක් නැහැ. මහත්තයාට උඩේම මෙහෙම පිටත් වෙන්න. මෙහෙ ඉන්න එක මහත්තයාගේ ඇඟට එච්චර හොඳ දෙයක් නෙමෙයි.